හල්ලෝ යාළුවනේ ඉතින් අද වීඩියෝ එක මෙන්න මේක අන්බොක්ස් කරන ඉතින් කලින් වීඩියෝ එක වොච් එකක් ඉතින් මේකේ නුලින්ම සඳහන් කරලා තියෙන වීඩියෝ මේකේ ඊට ට්‍රයිපෝඩ් එකක් ලයිට් එකක් මයික් එකක් හෝල්ඩර් එකක් වගේම රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා කියලා තියෙන ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරලා ඇත්තට මේව තියෙද කියලා මොකද සමහර ඒවා තියෙන බඩු නැහැ ඒකයි මම එහෙම කිව්වේ මේ විදිහට ඉතින් බඩු වල විස්තර ටික තියෙනවා ඒ කියන්නේ ලයිට් එකේ ෆ්ලෑෂ් ලයිට් එකේ සයිස් එක ඒ වගේ පොඩි බඩු තියෙනවා මම ඒක කියුවේ නැහැ. හරි ඉතින් අපි අන්බොක්ස් කරගත්තා. වව්. ඉතින් ගොඩක් බඩු තියෙනවා. ඉතින් මාර ලස්සනට පැකින් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් පැක් එක ඉන්න සුපිරි පැක් කරලා තියෙන බඩුව නේද? ඉතින් මම මේ ටයිපෝඩ් එක එළියට ගන්නවා. ඉතින් ටයිපෝඩ් එක බීම තියන්නත් අතේ අරන් යන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. උස්සන්න බෑ යාළුවනේ මේක. අර ගොඩාක් අනිත් ටයිපෝඩ් වගේ උස්සන්න බෑ. ඉතින් මේ විදිහට මම පැත්තෙන් තියාගත්තා. හරි. ඊට පස්සේ මේ විදිහට මම ලයිට් එක අරගෙනවා. මම මේකට බැටරි දෙකක් දාගන්න ඕනේ. බෝඩ් පහ තමයි මේක හරියන්නේ. ඒ කියන්නේ ඔයාලා 1.5 බැටරි දෙකක් දැම්මම ගොඩක් දුරට හරියයි. මේ විදිහට මයික් එකක් තියෙනවා. ඔයාලට හෝල්ඩර් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා මේ විදිහට රිමෝට් කන්ට්‍රෝල් එක. ඉතින් මේ තියෙන්නේ iPhone වලටයි Galaxy phone වලට වෙනම තියෙනවා බටන් එකක්. ඉතින් මේ විදිහට ඔයාලා බැටරිය උනත් බලා ගන්න පුළුවන්. බොත්තම් බැටරියක් කියන ඉස්සර කියන්නේ නේද? ඉතින් ඒවත් දන්නේ නැහැ අතරම කිව්වා. ඊට පස්සේ මේ විදිහට තියෙන කේබල් එක ඉතින් ඔයාලට මයික් එකේ ජැක් එකට ගහලා ෆෝන් එකේ ජැක් එකටත් ගහන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට හෝල්ඩර් එක සෙටප් කරගන්නවා. හරි. තදක් එනවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම තදක් එන තදට සිට්ටර එක ගොඩක් හොඳයි. මොකද ෆෝන් එකට නැත්තම් ගොඩක් බයයි. ඊට පස්සේ මම මේ විදිහට LED ලයිට් එක මේ විදිහට සෙට් කරගන්නවා. ඉතින් මේ විදිහට සෙට් කරගත්තා. හරි. මේකේ රවුමක් තියෙනවා යාළුවනේ. ඒක කරගව ගන්න යමු. ඊට පස්සේ මම මයික් එක දාගත්තා මේ විදිහට සෙටප් කරගත්තා. හරි. පොඩක් තදටම කරන්න ඕනේ නැත්නම් අමාරු වෙනවා වැඩි. ඉතින් මේ විදිහට තමයි ඉතින් ඔයාලා අතේ ලුක් එක දෙන්නේ. ඉතින් මම ඔයාලට තාටික්කින් පෙන්නන්නම් ෆෝන් එකක් දාලා. Oh my god. හරි. මේ විදිහට තමයි ලයිට් එක ඕන් කරාම පොඩි ලයිට් එකක් තියෙන්නේ. චූටි ලයිට් එක. මගේ බැටරි අඩු හින්දාත් දන්නේ නැහැ යාළුවනේ. හරි ඉතින් මේ විදිහට ගොඩක් හොඳට ලුක් එක නම් මාරම ලස්සනයි. ක්වොලිටි එක නම් මට මදි. ඒ වුණාට මේක පොඩි වැඩක් කරගන්න උනත් ලේසි. ඉතින් මෙන්න තමයි ෆෝන් එක දැම්මම මාරම ලස්සන ලුක් එකක් තියෙන ඉතින් මේ විදිහට හොඳ බිම තියද්දි ඇඩ්ජස්ටබල් කරන්න ඕනේ සාමාන්‍ය දේ මීයකට පුළුවන් ඒ වගේ දේවල්. හරි. මේ විදිහට අපි ලයිට් එකක් දාලා ඔයාගේ මූණට තමයි පොඩි ස්කින් එකක් තියෙන්නේ. හරි ඊට පස්සේ මේ විදිහට මාරම ලුක් එකක් හැබැයි තිබ්බා. වව්. මේ විදිහට අතේ තියෙනකොට ෆෝන් එකත් එක්ක මාරම ලස්සනයි. ඉතින් ඔයාලා මේක වැඩියෙන්ම හදලා තියෙන්නේ ලයිව් ස්ට්‍රීම් වලට තමයි. කැල්ලයි පොඩ්කාස්ට් වගේ පොඩි දේවල් වලට තමයි හදලා තියෙන්නේ. මොකද මයික් එක උනත් ලයිව් කරද්දී හම්බෙන මයික් එකක් වගේ තමයි. ඉතින් මේ අද වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඒත් එක්කම අද වීඩියෝ එක හොඳයි නම් මගේ වීඩියෝ එක like එකක් දාලා මාත් සපෝට් එකක් දෙන්නත් කියලා කියනවා. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් මගේ ගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මගේ WhatsApp නම්බරේ දාලා තියන්න ඉතින්. එහෙනම් හැමෝටම බුදු සරණයි.